मनलोल रंग सेना हदेसियुम वदा Hello everyone මම නිමන්ති ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලව කැම්පස් එක ළඟ තියෙන ලස්සන තැනක් බලන්න එක්කගෙන යනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්නකෝ. මම පොඩ්ඩක් මේ දවස්වල අසනීපෙන් ඉන්න නිසා මගේ කටහඬ පොඩ්ඩක් අවුල්. ඒක ගැන එච්චර හිතන්නේ නැතුව වීඩියෝ එක දිගටම බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මේ ගෙවෙන්නේ මගේ ෆස්ට් ඉයර් එකේ අන්තිම දවස්. මේ දවස්වල අපිට එක්සෑම් තියෙනවා. අපිට මාසයක් විතර එක දිගට එක්සෑම් වැටලා තිබ්බා. මේ දවස්වල එක්සෑම් එක දිගට වැටලා තිබුණ නිසා අපි ගොඩක් ස්ට්‍රෙස් එකෙන් හිටියේ. ඒක නිසා එක්සෑම් එක මැද්දෙන් වැටෙන පොඩි වෙලාවෙදී අපි තීරණය කරා කැම්පස් එක ළඟ තියෙන ලස්සන තැනක් බලන්න යන්න ඕන කියලා. එදා දවසේ උදේ අපිට ප්‍රැක්ටිකල් එක්සෑම් තිබුණා. එක්සෑම් ඉවර වෙලා හවස තමයි අපි මේ ගමන යන්න පටන් ගත්තේ. ඉතින් මේ තැනට අපේ හොස්ටල් එක ළඟ ඉඳලා මීටර 500ක්වත් දුර නැහැ. ඔයා සබරගමුව කැම්පස් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට හරිම පොඩි වෙලාවකින් මම මේ කියන තැනට යන්න පුළුවන්. විනාඩි 15ක් 20ක් වගේ හරිම පොඩි වෙලාවක් තමයි ඔයාට ගත වෙන්නේ මම මේ කියන තැනට යන්න. අපි යන පාර මෙන්න මේ කහ පාට සූර්යකාන්ත මල් වගේ මල් ගොඩාක් හැදිලා තිබුණා. ඒ මල් හරි ලස්සනයි. මේ මගේ ෆස්ට් ඉයර් එකේ අන්තිම කාලේ වුණත් මම මේ වෙනකම් මේ තැනට කවදාවත් ගිහින් තිබුණේ නැහැ. මොකද මම දන්නේ නැහැ මෙච්චර ළඟින් මෙච්චර ලස්සන තැනක් තියෙනවා කියලා. වයිහන්දිය ළඟින් දකුණු පැත්තට තියෙන පාරේ මෙන්න මේ ප්‍රජාශාලාව ගාවට ආවට පස්සේදී එතනින් උඩට තියෙන පාරේ ගියාට පස්සේදී තමයි මම මේ කියන ලස්සන තැනට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් කන්දක් වගේ උඩට යන්න තියෙන නිසා අපි හිතුවේ මේ පාරෙන් යන්න ගොඩක් අමාරු වෙයි. ඒ වගේම අපිට ගොඩක් වෙලා යයි කියලා. ඒ වුණාට මේ පාරෙන් යන්න අපිට එහෙම අමාරුනෙත් නෑ. ඒ වගේම අපිට විනාඩි 2කින් වගේ අපිට අදාළ තැනට යන්න පුළුවන් වුණා. ඉතින් අපි මුලින්ම ගියේ මේ දුෂ්කර ක්‍රියා කරන බුදු පිළිම තියෙන තැනට. මෙතනින් උඩත් තැනක් තියෙනවා ආට ලස්සනට view එක බලා ගන්න පුළුවන්. ඉතින් එතනට ගියාට පස්සේදී මගේ හිතට හරිම නිදහසක් දැනුණා. බලන්නකෝ එතන තියෙන view එක. मनलोल रंग सेना हदेसियुम वदा නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. එදා අපි කට්ටිය මේ තැන බලන්න යන්න ගත්ත තීරණය ගැන හරිම සතුටු වෙනවා. මොකද අපිට එක්සෑම් එක ගැන තිබ්බේ ස්ට්‍රෙස් එක ඔක්කොම නැති වුණා එතනට ගියාට පස්සේදී. මෙතනට පේන view එකේ ලස්සන මට වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරමටම ලස්සනයි. කඳු වලින් වට වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට සමනල වැව ඩෑම් එක පේන්න තිබුණා. ඒ වගේම සමනල වැවත් අපිට පේන්න තිබුණා. පුදුම නිදහසක් පුදුම සැහැල්ලුවක් තමයි අපිට එදා දැනුනේ. එතකොට මේ තියෙන්නේ සමනල වැව. බලන්න සමනල වැව මොනතරම් ලස්සනට මෙතනට පේනවද කියලා. මට මේ තැනට ගියාට පස්සේදී හරි ලස්සන කතාවක් මතක් වුණා. ඒ තමයි අපි මුළු ලෝකෙටම පේන තැනක ඉන්නවා කියන්නේ සහ අපිට මුළු ලෝකෙම පේන ඉන්නවා කියන්නේ දෙකක්. ඒකෙන් මම මේ ඉන්නේ අපිට මුළු ලෝකෙම පේන තියෙන තැනක. ඉතින් ඒ හැඟීම විඳපු අය දන්නවා ඒක කොච්චර ලස්සන හැඟීමක්ද කියලා. හවස් වෙනකොට මෙතන තිබ්බ view එක
තවත් ලස්සන වුණා. සන්සෙට් එකත් එක්ක කඳු කම්බයින් වුණාට පස්සේදී ඒ දෙන view එක හරිම ලස්සනයි. මට ඒ view එක ගැන වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරමටම ලස්සනයි. ඉතින් මෙතනට පේන කඳු එකින් එක වෙන් කරලා කියන්න මම ඇත්තටම තවම දන්නේ නැහැ. ඔයාලා සබරගමුව කැම්පස් එකේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ තැනට එන්න. ඔයාලට ගොඩක් ලේසියෙන් එන්න පුළුවන්. ඔයා සබරගමුව කැම්පස් එකට ඉන්න කෙනෙක් නම් ඔයා සතුටු වෙන්න. ඔයාට බලන්න යන්න ගොඩක් ලස්සන තැන් තියෙනවා. ඉතින් බලන්නකෝ සන්සෙට් එකත් එක්ක මෙතන තියෙන ලස්සන मनलोल रंग सेना हदेसियुम वदहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ. රෑ වුණ නිසා අපි කට්ටියට දුකින් වුණත් එතනින් එන්න සිද්ධ වුණා. එතනම පහලට ගියාට පස්සේදී තවත් පන්සලක් තියෙනවා. අපි ඒ පන්සලට ගිහින් වැඳලා තමයි ආයේ හොස්ටල් එකට ආවේ. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉස්සරහට මම තවත් ලස්සන වීඩියෝ අරගෙන එනවා. ඉතින් මාත් එක්කම රැඳිලින්න කියලා ඔයාලගෙන් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අදට මම යනවා. Goodbye. Thank you for watching.